පුතේ ඉතින් ඔන්න අද අපි මෙන්න මේ වචනේ හරියටම ප්‍රොනවුන්ස් කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න යන්නේ. පුතේ මෙන්න මේ වචනේ ශ්‍රී ලංකාවේ සහ ගොඩක් රටවල ඊටාම වැරදියට ඉංග්‍රීසි ප්‍රොනන්සියේෂන් එකේ ඊටාම වැරද්දක් සිදු කරන වචනයක් පුතේ මේක. ඉතින් ඔන්න අද දවසේ අපි මේ වචනය විනාඩියක් ඇතුළතදී ඉගෙන ගන්න යන්නේ පුතේ. අදින් පස්සේ මේ වචනය ප්‍රොනන්සියේෂන් එක ඔයගොල්ලෝ වරද්දන්නේ නැහැ. පුතේ ඉතින් මේ වචනේ එහෙම නැත්නම් මේ සන්නාමය පුතේ අපි දන්නවා ප්‍රංශයේ ඊටාම ප්‍රමුඛතම එහෙම නැත්නම් අති සුඛෝපභෝගී විලාසිතා සන්නාමයක නාමයක් පුතේ 1854 තමයි මේ සන්නාමය ආරම්භ කරේ. පුතේ අපි බලමු මේක කියවන්නේ කොහොමද කියලා. පුතේ ප්‍රංශ භාෂාවට අනුව මේ වචනේ පුතේ මෙන්න මේ S අකුර අග තියෙන S අකුර. ඔයගොල්ලන්ට පේනවා පුතේ මෙන්න මම රෙඩ් කලර් එකකින් පෙන්නනවා. රෙඩ් කලර් එකෙන් පෙන්නනවා ඔයගොල්ලන්ට මෙන්න මේ S එක පුතේ මෙන්න මේ S එක පුතේ ප්‍රොනවුන්ස් වෙන්නේ නැහැ. එතකොට පුතේ මේ වචනේ ලුයි 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 පුතේ මේක ලුයිස්ද නෑ පුතේ ලුයි ලුයි ලුයි. ඊට පස්සේ පුතේ මෙන්න මේ දෙවෙනි වචනේ මෙන්න මේ N අකුර ප්‍රංශ භාෂාවේ පුතේ දෙවෙනි අකුර ප්‍රංශ භාෂාවේදී එහෙම නැත්නම් ෆ්‍රෙන්ච් ලැන්ග්වේජ් එකේදී පුතේ මෙන්න මේ N අකුර ප්‍රොනවුන්ස් වෙන්නේ නැහැ. N අකුර ප්‍රොනවුන්ස් වෙන්නේ නැහැ. ඒ අනුව පුතේ මෙන්න මේ වචනේ දෙවෙනි වචනය විටෝ 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 විටෝන්ද නෑ පුතේ විටෝන් නෙමෙයි විටෝ විටෝ විටෝ. ඊට පස්සේ පුතේ අපිට මේ සම්පූර්ණ වචනය ලුයි විටෝ ලුයි විටෝ ලුයි විටෝ ලුයි විටෝ. මෙන්න පුතේ ඔයගොල්ලන්ට පේනවා මේ වචනේ හරිම ප්‍රොනන්සියේෂන් එක මොකද්ද පුතේ ලුයි විටෝ ලුයි විටෝ. ඉතින් පුතේ මෙන්න මේ වගේ සමාජයේ ඊටාම වැරදි විදිහට භාවිතා වෙන ඉංග්‍රීසි අපි නිවැරදිව පහසුව සරලව ඉගෙන ගමු පුතේ. ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ගිහින් WhatsApp group එකට join වෙන්න. අපේ class වලට join වෙලා අපි ඊටාම සරල විදිහට ඉංග්‍රීසි නිවැරදිව ඉගෙන ගමු පුතේ.